හෙලෝ එව්රිවන්. ඉතින් ඔයාලට කොහොමද? ගොඩක් දවසකින් තමයි මම ආයේ මේ vlog එකක් අරන් එන්නේ. මේක එක දවසෙම රෙකෝඩ් කරපු vlog එකක් නෙවෙයි. මේක දවස් කිහිපයක එකතුවක්. මොකද vlog එකක් රෙකෝඩ් කරන්න තරම් ටයිම් එකක් තිබුණේ නැහැ මට. ඒ නිසා මම දවස් කිහිපයක ඒව තමයි මේ එකතු කරලා vlog එකක් වගේ හදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ඔෆිස් ගිහින් එන ගමන් අයියා ඇවිල්ලා මාව එක්කගෙන යන්න. ඉතින් මෙතනින් අපි ගොඩක් දුරට ඔතනින් යමින් එමින් ෆෘට් සලාඩ් කනවා. හරිම රසයි. ඉතින් අර ගෙවන ගානට ගොඩක් වටිනවා මේ ෆෘට් සලාඩ් එක. ඉතින් ඒ වගේම රසත් තියෙනවා. ඉතින් මෙතනින් කුලියපිටියවට කෙනෙක් නම් මෙතනින් අනිවාර්යෙන් කාලා බලන්න. ඉතින් දැන් ඔය අපි දෙන්න ෆෘට් සලාඩ් කනවා. අපි දෙන්න ඔය කතා කර විකාර කර ඒ අතරතුර තමයි මම මේ වීඩියෝ එක ගන්නෙ. එයාත් ඉන්නවා එතන. එයා වීඩියෝ කරනවට එච්චර කැමැත්තක් නැහැ. ඉතින් ඔහොම අපි දෙන්නම ගොඩක් වෙලා ඉඳගෙන ෆෘට් සලාඩ් එක කනවා. කාලේ ඉවර වෙලා කොමරතන අපි ඉන්නවා පැය භාගයක් විනාඩි 40ක් විතර ඉන්නවා. ඉතින් ගත්තට ඉතින් කණ්ඩත් අමාරුයි. මට අයිස්ක්‍රීම් හොඳත් නැහැ. මොකද මට සෙම තියෙන නිසා ඒත් ඉතින් මම කනවා. මේ කොමරි 5:00ට 6ට විතර තමයි මේ අපි මේක කන්නේ. කන්නත් බෑ එක ගත්තට මේ මම ඉතින් අයියට දෙනවා. ඔය බෝල් එකෙන් එකක් තියෙනවා. ඒ කියන්නේ පුරවලාම තියෙනවා. ඉතින් කන්න අමාරුයි මට නම් එහෙම ගොඩක්. ඉතින් ඒ හින්දා මම අයියට ටිකක් දෙනවා. ඉතින් ඔහොම සලාඩ් එක කනවා අපි දෙන්නම. අයියා නම් කාලේ ඉවරයි මං හිතන්නේ. මං කනකන් තමයි එයා ඉන්නේ ගෙදර යන්න. මට ඉතින් කෑම කන චුට්ටක් වෙලා යනවා. ඉතින් මේ තියෙන්නේ තවත් දවසක් මම ඔෆිස් ගිහපු දවසක්. ඉතින් මං කිව්වනේ මේ තියෙන්නේ වීඩියෝස් දවස් කිහිපයක වීඩියෝස් කිහිපයක් තමයි තියෙන්නේ. මොකද එකම දවසකම වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න ගොඩක් අමාරුයි. ඒ නිසා තමයි මම දවස් කිහිපයක එකතුවක් මේ විදිහට මිනි vlog එකක් විදිහට අරගෙන ආවේ. ඉතින් ඔය වීඩියෝ එක ගන්න ඕනේ නිසා ඉතින් පොඩක් ඕලම් කරනවා දන්නේ නැද්ද? ඉතින් ඔය විදිහට මම ඔෆිස් එකේ ඉන්නවා. වැඩ ටික කරගෙන යනවා. ඉතින් වීඩියෝ එකක් ගන්න ඕන නිසා කැමරා එක තියලා තියෙනවා. ඉතින් ආයෙත් මම පටන් ගන්නවා. ඉතින් ඊළඟට තියෙන ක්ලිප් එක ගොඩක් විශේෂ දවසක් මේ පොය දවසක. ඉතින් මම ඒකේ තිබ්බ ඔරිජිනල් වොයිස් කට් ටිකම දැම්මා. මම වොයිස් කරන්නේ නැතුව මේ කොහොම හරි අපි අවුරුද්දට shopping කරන්න නැවෙත් මේ ඉන්නේ මගේ චූටි නංගි. ඉතින් එයාට ෆෝන් එකක් දුන්නොත් එයා ඕන වෙලාවක් ඉන්නවා මුකුත් කරන්න ඕනේ නැහැ. එයා ෆෝන් එක අරගෙන යනවා. ඉතින් අපි මේ shopping කරන්න ඇවිත් අවුරුද්දට මං අම්මා අපි ෆැමිලි එකම තමයි ආවේ. වීඩියෝ එක ගන්නේ අතරතුර තමයි. ඉතින් ඔයාලත් මෙහෙමද? මම නම් shopping කරන්න යන්නේ හැමදාම අවුරුදු ලං වෙලා. ඒ කියන්නේ 11-12 වගේ තමයි අනිවාර්යෙන් shopping කරන්න යන්න වෙන්නේ. ඉතින් හැමෝම එහෙම ඇති කියලා මම හිතනවා. නෑ සමහර අය ඉන්නවා ඉතින් ගොඩක් කලින් shopping කරනවා. ටයිම් එක තියෙන කෙනෙක් නම් කලින් shopping කරලා ඇඳුම් ගන්නවා. ඉතින් මම නම් මෙච්චර කාලයකට හැමදාම 11-12 අනිවාර්යෙන් 11-12 තමයි අනිවාර්යෙන් shopping කරන්න යන්නේ. මේ තියෙන්නේ තවත් දවසක්. ඒ කියන්නේ මං කිව්වනේ ඔයාලට මේ අර එකම දවසේ vlog එකක් නෙවෙයි. මේ දවස් කිහිපයක vlog එකක්. මේ තවත් දවසක පාටි එකක් දවසක්. ඉතින් පාටි එක වෙලේ පොඩක් ඉතින් වීඩියෝ ක්ලිප්ස් වගේක් ගන්නවා. මට මතක විදිහට මේක බර්ත්ඩේ පාටි එකක්. කොහමද අපි කට්ටියම ගිහිල්ලා කෑම අරගෙන අපි ගෙදර එනවා. ඉතින් ඔයාලට ගොඩක් thank you මගේ වීඩියෝස් බලනවට. ආයෙත් vlog එකකින් අපි හම්බ වෙමු.
thank you